Good evening. Good evening, sir. Good evening, sir. අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ grammar book එකේ section number 6 යටතේ තියෙනවා present tense simple present tense. දැන් අපි මතක ඇති ඔයාලට tenses වල අපි එක පාඩමක් අවසන් කරා. මොනවාද අවසන් කරපු පාඩම උනේ? මොනවාද අවසන් කරේ අපි? Personal pronoun. Pronouns. ඔව් pronouns නෙමෙයි. Present continuous. present continuous tense එක අපි අවසන් කරා. ඔයාලට මතක ඇති subject එකත් එක්ක helping verb එකක් use කරලා නිසා use කරලා ඊට පස්සේදී අපි verb එක ing form එකෙන් තියලා අපි sentence එක build කරේ මොනවාද? present continuous tense. දැන් මේ present continuous tense එක අපි මුලින් කතා කරන්න හේතුව තමයි ඒ tense එක පුරාවටම කතා කරේ මොනවාද? මේ වෙලාවේ කරමින් සිටින දේවල් තමයි අපි කතා කරේ. මේ දැන් කරමින්. දැන් අපට ඔයාලා දැන් පහුගිය සතියේ තිබිච්ච පාඩමේදී අඳුරගත්තා අපිට sentence එකක් හදාද්දී අපිට පුළුවන්කම තියෙනවා ක්‍රම තුනකින් forms තුනකින් හරි ගස්සන්න. ඒ කියන්නේ කොහොමද මේ අවස්ථා තුන වෙන්නේ? එකක් තමයි දැන් වාක්‍යයක් ආරම්භ කරන්න පුළුවන් මම කියන පුද්ගලයාට වාක්‍යයක් කියන්න පුළුවන්. එතකොට අපි ඒක කිව්වා first person sentence එකක් හදන්න පුළුවන්. උත්තම පුරුෂ වාක්‍යයක් අපිට ගොඩනගන්න පුළුවන්. එතකොට මම කියන මම නැත්තම් අපි කියලා එක singular word එකක් නම් I කියලා ගන්න පුළුවන්. plural word එකක් නම් we කියන එක ගන්න පුළුවන්. එතකොට ඔන්න අවස්ථාවක් පළවෙනියෙන්ම first person පාවිච්චි කරලා අපිට sentence එකක් හදන්න පුළුවන්කම තියෙනවා. ඊට පස්සේදී අපි කතා කරා මොනවාද? second person. second person කවුද අපි කිව්වේ? second person කියන එකේදී අපි කිව්වේ මම ඉදිරියේ ඉන්න පුද්ගලයෝ කවුරු හරි. අපි එතනට කිව්වා you කියලා. හරිද? එතකොට singular word එකක් you, ඒ වගේම plural word එකක් you. හරි නේද? you කියන එක අපිට පාවිච්චි කරන්න පුළුවන්. එතකොට අපිට sentence second person ඒ කියන්නේ අපි ඒක කිව්වා මොනවාද? මධ්‍යම පුරුෂ කියලා. හරි නේද? ඊට පස්සේ අපි third person ගැන කතා කරා. ඒ කියන්නේ කමලා, නිමල්, ගයාන් ඒ විදිහට පුද්ගලයෙක් ගන්නවා. එහෙම නැත්නම් she, he, she, it වගේ පද පාවිච්චි කරන්න පුළුවන්. අපි ඒ පද පාවිච්චි කරලා කියන්න පුළුවන්. එතකොට දැන් present tense වලදී simple present tense වලදී ඔය කියන સિદ્ધාන්තය ඔය විදිහටම අපි පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා. ඒවයි කිසිදු වෙනසක් නැහැ. ඒ කියන්නේ සාමාන්‍ය විදියට අපිට singular පාවිච්චි කරන්න පුළුවන් I, you, she, he, it පද පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට අපිට plural පාවිච්චි කරන්න පුළුවන් we, you, they කියන එක පාවිච්චි කරන්න පුළුවන්. හරි නේද? එතකොට දැන් ඒ අනුව දැන් present tense වලදී අපි බලාපොරොත්තු වෙන දේ වෙන්නේ present tense කියලා කියන්නේ සරල වර්තමාන කාලය. එතකොට මේ සරල වර්තමාන කාලයේදී අපි මේක පැහැදිලි කරගත්තොත් මොකද්ද simple present tense කියලා කියන්නේ? The present tense simple in English is used to describe an action that is regular, true or normal. ඒ කියන්නේ අපි නිතරම භාවිතා කරන දේවල් එදිනෙදා ජීවිතේ භාවිතා කරන
පුරුද්දක් වශයෙන් කරන දේවල් සම්බන්ධයෙන් අපි කියනකොට අපි ඒක කියන්න භාවිතා කරන්නේ present simple tense තමයි පාවිච්චි කරන්නේ. හරිද? අපි එදිනෙදා ජීවිතයේ පුරුද්දක් විදියට කරන දේවල්. අපි උදාහරණයක් විදියට කිව්වොතින් මම හැමදාම ඉස්කෝලේ යන්නේ බස් එකෙන් කියලා අපිට කියන්න පුළුවන් මේක බස් ඒ කියන්නේ හැමදාම කියන එක අපිට ගන්න පුළුවන් සෙන්ටෙන්ස් එකේ මුලට අරගෙන කියන්න පුළුවන්කම තියෙනවා. හරිද? මම හැමදාම ඉස්කෝලේ යන්නේ බස් එකේ. Every day I go to school by bus. එතෙන්දි මතක තියාගන්න අර present continuous tense එකේ වගේ අපි helping verbs මේකෙදි පාවිච්චි කරන්නේ නැහැ. subject එකෙන් පස්සේ කෙලින්ම තියෙන්නේ verb එක. හරිද? subject එක තියෙනවා, ඊළඟට verb එක තියෙනවා, ඊළඟට අපිට object එක, rest එක අපිට පාවිච්චි කරන්න පුළුවන්. දැන් බලන්න මේකෙදි නම් අපි අර පුරුද්දක් වශයෙන් කියවෙන වචනයක් අපි අරගෙන තියෙන මුලට මොකද්ද? හැමදාම කියන එක. every day I go to school by bus. හරි නේද? එතකොට මම හැමදාම ඉස්කෝලේ යන්නේ බස් එකේ. මම තව විදියකින් කිව්වොතින් මම ගෙදර වැඩ කරනවා 7:30න් පස්සේ. මම ගෙදර වැඩ කරනවා 7:30න් පස්සේ. එහෙනම් දැන් මම වැඩ කරනවා කියලා කියන්නේ කොහොමද? I do. මම වැඩ කරනවා කියලා කියන්නේ කොහොමද? I do. ගෙදර වැඩ කියන එකට කොහොමද කියන්න පුළුවන් වෙන්නේ? homework. ගෙදර වැඩ කියන එකට මොනවද කියන්න පුළුවන් වෙන්නේ? homework. එහෙනම් මට කියන්න පුළුවන් මම වැඩ කරනවා මම වැඩ කරනවා I do ගෙදර වැඩ කියන එකට ගන්නවා මම my homework කියලා මගේ ගෙදර වැඩ my homework ඊට පස්සේ කීයෙන් පස්සේද කරන්නේ 7:30න් පස්සේ. එහෙමනම් එතෙන්ද කියනවා after 7:30 after 7:30 I do my homework after 7:30. ඔන්න දැන් ඔයාලට පේනවා පළවෙනිම කාරණාව මතක තියාගන්න ඕන මේ අපි simple present tense භාවිතා කරද්දී මොන විදියකින්වත් ඒ simple present tense පාවිච්චි කරන sentences වල helping verbs නැහැ. මොනවාද helping verbs කියලා කිව්වේ? am, is, are, ඒ වගේම was, were, shall, will ඒ වගේ words නැහැ. මේ මොනවාද? simple present tense වල. එතකොට ඒ වෙනුවට දැන් subject එක තියෙනවා direct subject එකෙන් පස්සේ ඊළඟට කෙලින්ම තියෙන verb එක ඊළඟට තියෙනවා වාක්‍යයේ ඉතුරු කොටස. හරි නේද? දැන් මම කිව්වතින් එහෙම මම මෙහෙ එනවා හැමදාම කියලා මම මෙහෙ එනවා. එතකොට මම එනවට කියන්න පුළුවන් I come. හරිද? I come. මම එනවා. හරිද? මෙහෙ කියලා කියන්න අපිට කියන්න පුළුවන් here කියලා. I come here. ඊට පස්සේ මන්ට කියන්න වෙනවා හැමදාම. දැන් අර කලින් මුලටම ගත්තනේ everyday කියලා. හැබැයි අපිට everyday අවසානට ගන්නත් පුළුවන්. I come here every day. I come here every day. ඒ වගේම මට කියන්න ඕන නම් මම හැම සිකුරාදකටම ගාල්ල යනවා කියලා. I go to Galle every Friday. I go to Galle every Friday. එතකොට මම හැමදාම හැම සිකුරාදා දිනකම ගාල්ල යනවා කියන එකට එහෙනම් බලන්න මම I යනවා go කොහටද යන්නේ to Galle කවද්ද යන්නේ සෑම සිකුරාදා දිනකම. එහෙනම් I go to Galle every Friday. I go to Galle every Friday. එහෙනම් දැන් ඔයාලට පේනවා
අපිට අවස්ථා තුනක් තියෙනවා. පුරුද්දක් විදියට අපි කරගෙන යන දේවල්, ඒ වගේම පූර්ණ සත්‍යතාවයන් තියෙනවා. ඒ කියන්නේ මොනවාද ඒ වගේ දේවල්? ඒ කියන්නේ ඉර නැගෙන ඉරින් නගී. ඉර නැගෙනහිරින් පායනවා. හරි නේද? එතකොට ඉර නැගෙනහිරින් පායනවා කියන එක අනිවාර්යයෙන්ම මොනවාද? ඒක අනිවාර්යෙන් සිද්ධ වෙන දෙයක්. ඒක අපි හැමෝම දන්න සත්‍යයක්. මෙතන true කියලා කියන්නේ ඒකට. අපි හැමෝම දන්න සත්‍යයක්. ඊළඟට අපිට තවත් සාමාන්‍ය සිටුේෂන් එකේ අපිට කියන්න පුළුවන් දේවල් තියෙනවා. ඒ වගේ දේවලුත් අපි මෙතන සිම්පල් ප්‍රසන්ට් ටෙන්ස් යටතට ගන්නවා. හරි නේද? දැන් මේවා අපිට විස්තර කරන්න දැන් මෙතෙන්දී අපි දැන් මේ මොනවාද ඩිෆිනිෂන් එකක් නේ අපි බැලුවේ. the present tense simple නැත්නම් the simple present tense in English is used to describe and විස්තර කරන්නේ action that is මොනවා හරි ක්‍රියාවක් මොන වගේ ක්‍රියාවක්ද regular true or normal හරිද අපි දැන් බලමු මේකට අදාළව sentences අරගෙන when we use present tense simple present tense use කරන අවස්ථා කිහිපයක් බලමු for repeated or regular actions in the present time period ඒ කියන්නේ මේ වර්තමාන කාලයේදී සිද්ධ වෙන ක්‍රියාවක් සම්බන්ධයෙන් පුරුද්දක් වශයෙන් කරන ක්‍රියාවක් සම්බන්ධයෙන් අපිට පුළුවන්කම තියෙනවා simple present tense භාවිතා කරන්න. ඒක කොහොමද? I take the train to the office. I take the train to the office. දැන් ඔයාලට මෙතන පේනවා the train කියන එකත් the office කියන එකත් දෙකම මෙතෙන්දි the කියන එක පාවිච්චි කරලා තියෙනවා. ඇයි? මොකද I take මම office එකට යන්නේ train එකෙන් කියන දේ තමයි මේ කියන්නේ. එහෙනම් ඒ කියන්නේ මම නිරන්තරයෙන්ම ඔෆිස් යන්නේ train එකෙන්. එහෙනම් මම ඔෆිස් එක ගැනත් දන්නවා මේ කියන්නේ වෙන කාගේවත් ඔෆිස් එකක් නෙමෙයි මගේ ඔෆිස් එක ගැන. ඒක නිසා the office. හරිද? ඒ වගේම මම හැමදාම යන train එක කියන්නේ the train. එහෙනම් I take the train to the office. හරි නේද? I take the train to the office. එහෙනම් දැන් එතෙන්දී එහෙමනම් ඔයාලට පේනවා මෙතන දැන් කියන්නේ නැහැ I am take the train to the office කියලා. එහෙම helping verbs මේකට පාවිච්චි කරන්නේ නැහැ. හරි නේද? ඒ නිසා මෙතෙන්දී කියන්නේ I take the train to the office. දැන් ඒක ඔයාලට දැන් මේක the train කියන එක අවසානට ගත්තනම් ඔයාලට by train කියලා ගන්නත් පුළුවන්. ඒකේ වැරද්දක් නැහැ. දැන් මම මේකේ මුලට අරගෙන තියෙන්නේ I take the train to the office. මම කාර්යාලයට යන්නේ train එකෙන්. හරිද? දැන් බලන්න ඒක ටිකක් වෙන්න advanced English. ඇයි advanced English කියලා කියන්නේ? මෙතෙන්දි දැන් I went හරි I go හරි එහෙම පාවිච්චි කරලා නැහැ. කෙලින්ම එක සැරේට අපිට හිතා ගන්න බැරි විදියට තමයි පාවිච්චි කරලා තියෙන්නේ I take the train to the office. ඊළඟ sentence එක බලන්න. දැන් පුරුද්දක් විදියට කරන දේවල් මේ කියන්නේ. The train to Berlin leaves every hour. මොනවාද? The train to Berlin leaves නිත්‍ය වශයෙන්ම සිද්ධ වෙන කාරණාවක්. මොනවාද? හැම පැයකට වරක්ම බර්ලින් වලට ට්‍රේන් එකක් පිටත් වෙනවා. හරි නේද? ඊළඟ sentence එක බලන්න. John sleeps 8 hours every night during the week. කොහොමද කියන්නේ? දැන් ඔන්න බලන්න
මෙතෙන්දී දැන් I take කියලා කිව්වා the train කියලා කියනකොට දැන් I කියන එක අපි දන්නවා එක්කෙනෙක් වුණාට ඒක ඉංග්‍රීසි භාෂාවේ භාවිතා වෙන්නේ බහුවචනයක් විදියට. හරිද? ඒක නිසා ඔයාලා බලන්න I කියලා පාවිච්චි කරාට take කියලා පාවිච්චි කරා verb එක. හැබැයි verb එක takes කියලා පාවිච්චි කරේ නෑනේ. හරිද? ඒ වුණාට the train කියලා කිව්වට පස්සේ the train කියලා කියන්නේ අපි මේකේ subject එක අපි singular එක් විදියට ගන්නවා train ගොඩක් නෙමෙයි එකක්. ඒ නිසා බලන්න ඔයාලා leave කියලා නතර කරේ නැහැ. එතෙන්දි leaves කියලා s අකුරක් පාවිච්චි කරලා තියෙනවා. එහෙනම් ඒක ඔගොල්ලෝ කමලා නිමලා she he it මෙන්න මේ කියන්නේ subject එක singular වෙනවද ඔයගලගේ verb එකත් singular කරන්න අවශ්‍යයි. හරි නේද? subject එක ඔයගොල්ලෝ singular පාවිච්චි කරනවා නම් ඔයාලගේ verb එකත් singular වෙන්න ඕන. එහෙනම් John කියලා ගත්තොත් මෙතෙන්දි singular. එහෙනම් subject එක singular ඒ නිසා අපිට sleep කියලා කියන්න බෑ. John sleep 8 hours every night during the week කියලා කියන්න බෑ. එතකොට කියන්න වෙන්නේ John sleeps 8 hours every night during the week. හැබැයි දැන් ඔය කතාව ඔය විදියට නැතුව මම පැය 8ක් නිදා ගන්නවා හැම රාත්‍රියකම සතියේ කියලා කියනවා නම් සතියේ දිනවල හැම රාත්‍රියකම මම පැය 8ක් නිදා ගන්නවා කියලා කියනවා නම් අන්න දැන් කියන්න පුළුවන් I sleep 8 hours every night during the week කියලා. I sleep. හැබැයි එතකොට I නිසා I කියන්නේ subject එක plural idea එකක් එතනට එන්නේ ඉංග්‍රීසි භාෂාවේ. ඒ නිසා අපි verb එකට s එක දාන්න නැතුව අපි verb එක සාමාන්‍ය විදියටම අපි පාවිච්චි කරලා අපිට sentence එක කියන්න පුළුවන්. හරි නේද? එහෙනම් I sleep 8 hours every night during the week. ඔන්න දැන් මෙන්න මේ අපි කතා කරපු sentence තුනම අපි කතා කරේ පුරුද්දක් විදියට කරන දේවල්. පුරුද්දක් විදියට කරන දේවල්. දැන් number 62 වලට පුරුද්දක් විදියට එයා mic එක on කරන්න try කරනවා. හරිද? ඒක පුරුද්දක් විදියට කරන්නේ. ඒක නිසා ඒක පුරුද්දක් විදියට ටක් ගාලා off කරන්න පුරුදු වෙන්න මම මොනාරි අහන තුරු. number 62. හරි නේද? මම නම කියන්නත් ඕන නම් මම බලලා නම කියන්න කවුද කියලා. හරිද? ඊට පස්සේ අපි simple present tense වල ඊළඟට අපි කතා කරන්නේ for facts. හරිද? සමහර කාරණා ගැන අපි කතා කරන්න යනකොට අපිට පුළුවන්කම තියෙනවා ඒ කරුණු අපි අනිවාර්යෙන් දන්න දේවල්. හරිද? එහෙමනම් ඒ වගේ දෙයක් අපි කියන්නේ යද්දි අපිට පුළුවන්කම තියෙනවා කොහොම කියන්නද? ඒක simple present tense වලින් කියන්න පුළුවන්. The president of the USA lives in the White House. අපි දන්නවා president Barack Obama'ද එහෙම නැත්නම් හිටපු Bill Clintonද එහෙම නැත්නම් වර්තමානයේ ඉන්න කවුද වර්තමානයේ ඉන්නේ දැන්? ජෝ බයිඩන් කලින් හිටපු එක්කෙනානේ. ජෝ බයිඩන්ද Trump. ඩොනල්ඩ් ට්‍රම්ප් නෙමෙයි නේ ට්‍රම්ප් කවුරු හරි ට්‍රම්ප්ද මේ කවුරු වුණත් ඇමරිකන් ප්‍රෙසිඩන්ට් නම් එයා අනිවාර්යයෙන්ම ඉන්නේ වයිට් හවුස් එකේ. හරි නේද? එහෙනම් අපි කියනවා the president of the USA lives in the
White House. Then the president කියලා කිව්වට පස්සේ subject එක singular ද plural ද? subject එක singular. හරි නේද? subject එක singular. එතකොට ඒ නිසා අපි ඒ president ජීවත් වෙනවා කියන එක පදිංචි වෙලා ඉන්නවා කියන එකට අපි කියනවා live කියලා කියන්නේ නැතුව lives කියලා. එහෙනම් the president of the USA lives in the White House. හරි නේද? ඊට පස්සේ අපි බලන්න මේක අනිවාර්යෙන් සිද්ධ වෙන දෙයක්. බල්ලෙක්ට කකුල් හතරක් තියෙනවා. හරි නේද? Dog has four legs. Dog has four legs. Dog has four legs. හරි නේද? එතකොට දැන් මේ අපි පාවිච්චි කරන්නේ පුරුද්දක් විදියට කියන දේවල් නෙමෙයි. මෙතෙන්දි කියන්නේ for facts. ඒ කියන්නේ මේ කාරණා නිත්‍ය වශයෙන්ම සිද්ධ වෙන කාරණා. ඒ කියන්නේ අපි කල් තියාම දන්නවා මේක මෙහෙමයි කියන කාරණාව. හැමෝම දන්න දෙයක්. හරිද? We come from Switzerland. දැන් මෙතෙන්දී අපි හැමෝම දන්න දෙයක් නැති වුණාට we come from Switzerland. දැන් මෙතෙන්දි පාවිච්චි කරලා තියෙන්නේ I come කියලා නෙමෙයි we come කියලා. හැබැයි she come කියලා කියන්න බෑ. she හරි he හරි පාවිච්චි වෙනවා නම් අපිට වෙනවා she comes from Switzerland කියලා කියන්න. she comes from Switzerland කියලා. එතකොට ඒකෙන් අදහස් වෙන්නේ මොකක්ද? අර come කියන එකට she කියන එක singular subject එකක් නිසා අපිට come කියන එක s අකුරක් දාලා singular කරගන්න වෙනවා. එහෙම ඒ නිසා තමයි අපි කියන්නේ she comes from Switzerland කියලා කියන්නේ. හැබැයි මෙතන sentence එකේ තියෙන්නේ we කියලා. we කියලා කියන්නේ plural subject එකක්. ඒ නිසා අපිට s අකුරක් යොදන්න ඕනේ නැහැ. we come from Switzerland කියලා කියන්න පුළුවන්. දැන් මෙතෙන්දි පෙන්නනවා අපට for habits. කෙලින්ම අපේ ක්‍රියාව පුරුද්දක් වශයෙන් කරන දෙයක් නම් අපිට මේ විදියට පාවිච්චි කරන්න පුළුවන්. හරි නේද? මේ විදියට අපිට පාවිච්චි කරන්න පුළුවන්. කොහොමද? I get up early morning. I get up early every day. I get up early every day. එහෙමනම් මම අවදි වෙනවා හැම දවසකම උදේ පාන්දරින්. හරි නේද? early. I get up early every day. පාන්දරින් තමයි මම අවදි වෙන්නේ. අවදි වෙනවට get up කියලා අපිට කියන්න පුළුවන්. wake up කියලා කියන්නත් පුළුවන්. get up කියලා කියන්නත් පුළුවන්. නැගිටිනවා කියන අදහස. හරිද? එහෙනම් දැන් මෙතන I get up නෙමෙයි. මෙතන මට කියන්න ඕන නම් ඔහු පාන්දරින් හැම දවසකම අවදි වෙනවා කියලා. කොහොමද අපි කියන්නේ? එතෙන්දි කියද්දී දැන් අපි දන්නා මේ I කියලා කිව්වොත් verb එක I කියන්නේ subject එක plural. එතකොට verb එකත් plural. හරිද? එතකොට අපිට he කියලා ගත්තොතින් subject එක singular. එහෙනම් අපි දැන් get up කියන එකත් singular කරගන්න අවශ්‍යයි. එහෙනම් singular කරනවා නම් get up කියන එක කොහොමද අපි singular කරන්නේ? Gets up. He gets up. S අකුර දාන්නේ up වලින් පිටිපස්සේ නෙමෙයි T වලින් පිටිපස්සේ. gets up early every day. He gets up early every day. එහෙනම් අපි wake up කියන එක ගත්තොතින් එහෙම I wake up early every day කියලා ගත්තොතින් ඔගොල්ලෝ he wakes up early every day. ඒ කියන්නේ අර wake කියන එකට තමයි සකුර යොදන්නේ I wakes up early every day. බලන්න ඊළඟ sentence එක
ඒකේ තියෙනවා මේ Carol brushes her teeth twice a day. කොහොමද මේක කියන්නේ? twice a day. හා? twice a day කියලා කියන්නේ දවසකට දෙපාරක්. twice a day. අපි ඒක කොහොමද කියන්නේ? ඔයගොල්ලෝ mic off කරගෙන කියන්න. twice a day. Carol brushes her teeth Twice a day. twice a day. Day. එතකොට කැරොල්ගේ අපිට ජෙන්ඩර් එක ගැන මොකක්ද කියන්න පුළුවන් වෙන්නේ? මේල්ද ෆීමේල්ද? Male. Female. ආ Females. කොහොමද අපි ෆීමේල් කියලා කිව්වේ? Her කියලා තියෙනවා. her කියලා. හැබැයි මෙතන මේල් නම් කොහොමද එන්න ඕනේ? His. his කියලා එන්න ඕනේ. හරිද? කැරොල් කියන එක්කෙනා පිරිමි කෙනෙක් නම් Carol brushes his teeth twice a day. හැබැයි දැන් මෙතන කියන්නේ කොහමද? Carol Carol brushes brushes her teeth twice a day. twice a day. දැන් ඔයාලට අර මතක් වුණාද ඔයාලගේ අර pronouns වලට හදපු table එක? ඔව්. ඒ table එකෙන් ටිකක් පොඩි පින්තූරයක් ඔයාලට මතක් කරගන්න පුළුවන් වෙන්න ඕන. he, his, him ඒ විදිහට අපි අරගෙන තිබුණේ. එතකොට she වලට තිබුණේ she, her, her, hers. hers ඒ වගේ. හරි නේද? දැන් එහෙමනම් ඔන්න ඔයාලට අයිඩියා එකක් ආවා. දැන් ඔයාලා බලන්න කැරෝල් කියන නම අපිට ගැහණු වුණත් ප්‍රශ්නයක් නැහැ, පිරිමි වුණත් ප්‍රශ්නයක් නැහැ. හැබැයි දැන් මෙතන සෙන්ටෙන්ස් එකේ පාවිච්චි වෙන අනිත් වචන දිහා බලලා ඔයගලන්ට අයිඩියා එකක් ගන්න පුළුවන් වෙන්න ඕන කැරෝල් කියන්නේ පිරිමි කෙනෙක්ද ගැහණු කෙනෙක්ද කියලා. හරි. දැන් බලන්න එහෙනම් මට මෙතෙන්දි කියන්න ඕන මම දත් මදිනවා දිනකට දෙපාරක් කියලා. මම මගේ දත් මදිනවා දවසකට දෙපාරක්. I brush my teeth twice a day. ඔව්. කෙලින්ම අපිට ගන්න පුළුවන් දැන් මම නම් කැරෝල් නෙමෙයිනේ මමනේ. එහෙනම් මම කියලා කියන්නේ I. හැබැයි දැන් brushes කියලා ගත්තේ මොන හේතුවක් නිසාද? කැරෝල් කියලා කියන කෙනා සිංගියුලර් නිසා. හැබැයි I කියලා ගත්තොත් Carol I කියලා singular. කියන්නේ බහුවචනයි plural. ඒ නිසා brushes කියලා කියන්න ඕනේ අර es කියන එක අයින් කරන්න පුළුවන්. මොකද brush කියන එක verb එක brush කියන verb එක අවසන් වෙලා තියෙන sh වලින්. දැන් ඔයගොල්ලෝ අර singular verbs plural කරද්දි දැක්කා sh වලින් අවසන් වෙන සමහර verbs අපි plural කරගනිද්දි s අකුරක් විතරක් නෙමෙයි es කියන අකුරු දෙකම පාවිච්චි කරා. brush කියන එක brushes වුණා. හරි නේද? එහෙමනම් මෙතෙන්දි දැන් es කියන එක ඕනේ I වෙනවනම්. මොකද ඒක plural නිසා. එහෙනම් verb එකත් plural අපිට තියන්න පුළුවන්. I brush දැන් her teeth කියලා කිව්වනම් දැන් කියන්න වෙන්නේ මම මදින්නේ ඇගේ දත් නෙවෙයිනේ. මම බඳින්නේ මගේ දත්. ඔයගොල්ලෝ ඇගේ දත් මදින වෙලාවකදී කියන්න පුළුවන් I brush her teeth twice a day කියලා. මම මදිනවා ඇගේ දත් දිනකට දෙපාරක්. හරිද? හැබැයි ඉතින් ඒක ඊට වඩා නිකන් ප්‍රැක්ටිකල් වෙයි. මොනවාද? අපිට කියන්න පුළුවන් I brush its teeth twice a day. මම මදිනවා උගේ දත් දවසකට දෙපාරක්. අපි හිතමු අපි සුරතලයට ඇති කරන බල්ලෙක් ඉන්නවනම් අපිට එහෙම කියන්න පුළුවන්.
එතෙන්දි පාවිච්චි වෙන්න ඕනේ it'd it'sද. ඔයගොල්ලන්ගේ ටේබල් එක මතක් කරගන්න. It's. උගේ කියලා කියන්න ඕන නිසා අපි පාවිච්චි කරන්නේ it's. I brush its teeth twice a day. නමුත් දැන් මට කියන්න ඕනේ දත් මදිනවා මම මගේ දත් මදිනවා දිනකට දෙවරක් කියලා. I brush my teeth twice a day. හරි. දැන් ඔයාලට මෙතෙන්දී මම මේ ගොඩක් ඔයාලට අදහසක් ගොඩනංවනවා. ඔයාලට මතක තියාගන්න අවස්ථාව දෙනවා. මේ simple present tense වලදී නිතරම ඔයාගේ verb එක ගැන සැලකිලිමත් වෙන්න. කොහොමද සැලකිලිමත් වෙන්න ඕනේ? verb එක ගැන කොහොමද සැලකිලිමත් වෙන්න ඕනේ? ඔයාගේ subject එක අනුව. හරි නේද? sentence එකේ subject එක අනුව. එහෙනම් I, you, we ඒ වගේ අපි පාවිච්චි කරනවා නම් අපිට පුළුවන්කම තියෙනවා ඒවා බහුවචන නිසා අපිට පුළුවන්කම තියෙනවා verb එකත් බහුවචන තියන්න. හැබැයි she, he, it ඊළඟට කමල්, නිමල් ඒ විදිහට අපි ගන්නවා නම් අපිට පුළුවන්කම තියෙනවා verb එක s අකුරක් හරි es හරි ඒ විදිහට ඔයගොල්ලෝ verb එකක් plural කරන විදිය වල දන්නවා. ඒ විදිහට plural කරන්න. බලන්න දැන් ඊළඟ sentence එක they travel to their country house every weekend. They travel to their country house every weekend. මට ඉස්සර වෙලාම කියන්නකො they කියන එක නම් දන්නවා. දැන් මේකේ subject එක වෙන්නේ they, own. හරිද? ඔව්හු travel කරනවා කියලා කියන්නේ මොකද්ද? ගමන් කරනවා නැත්නම් යනවා කියන එකක් අපි කියමුකෝ. to their කොහෙද යන්නේ? to their own ගේ country house එකට every weekend. සෑම සතියාන්තයකම every weekend කියලා කියන්නේ සතියාන්තය. හරිද? ගොඩක් අපි weekend කියලා අදහස් කරන්නේ Saturday Sunday වලට. හරිද? මොනවාද country house කියලා කියන්නේ? country house කියලා කියන්නේ ගමේ ගෙදර. country house කියලා කියන්නේ ගමේ තියෙන ගෙදරට යනවට කියන්නේ අපි country house කියලා. හරි නේද? ඔන්න දැන් ඒක වැරදි meanings ඔයගොල්ලෝ තියාගන්න එපා. country house කියලා කියන්නේ ගමේ ගෙදර. හරිද? දැන් හැමෝටම ගොඩක් අපි දන්නවා දැන් ඔයාලා ඉන්දියාවේ එහෙම ගියොත් නිව් දිල්ලි වලට නිව් දිල්ලි වල වැඩ කරන අය සමහර වෙලාවට ඒගොල්ලෝ රස්සාවට ඇවිල්ලා ගමට ගිහිල්ලා තියෙන්නේ ගමට යන්නේ සමහර වෙලාවට අවුරුදු 4කට සැරයක් 5කට සැරයක් ඒ වගේ. මොකද ගමේ යනවා කියලා කියන්නේ වෙනමම ආපහු ෆ්ලයිට් ටිකට් එකක් දාගෙන ටිකට් බුකින් එකක් කරගෙන යන්න ඕන දෙයක්. නැත්තම් සමහර වෙලාවට ට්‍රේන් එකේ යනවා නම් ඒගොල්ලෝ සමහර වෙලාවට දවස් 3ක් 4ක් ට්‍රේන් එකේ අර නිදා ගන්න පුළුවන් ෂීට් එකක් බුක් කරගෙන නිදන මැදිරියක් බුක් කරගෙන යන්න ඕන මට්ටමක්. හරිද? ඉතින් දැන් සමහර වෙලාවට ලංකාවේදීත් තියෙනවා දැන් ගොඩක් අය අපි දන්නවා සතියේ දවස් 5 කොළඹ ජීවත් වෙනවා. හරිද? රස්සාවල් එක්ක. ගොඩක් අය සතියාන්තයට සෙනසුරාදා ඉරිදට ඒගොල්ලන්ගේ country house එකට යනවා. මෙහිදී boarding house වල ඉන්නවා. Saturday Sunday වල ඒගොල්ලෝ country house එකට යනවා. හරිද? දැන් සමහර අයට තියෙනවා ඒගොල්ලෝ නගරෙත් වෙනම ගෙයක් තියෙනවා. ඒ වගේම ඒගොල්ලන්ට ගමෙත් ගෙයක් තියෙනවා. දැන් country house කිව්වේ ගමේ තියෙන ගෙදරට. හරි නේද? They travel to their country house every weekend. හරි නේද?
ඒ කියන්නේ පුරුද්දක් විදියට ඔව්හු ඔවුන්ගේ ගමේ තියෙන ගෙදරට සතියන්තේ යනවා. බලන්න අපි ඊළඟ දැන් අපි අවස්ථා තුනක් කතා කරා. බලන්න for repeated or regular සාමාන්‍යයෙන් සිද්ධ වෙන දේවල් අපි කතා කරන්න simple present පාවිච්චි කරනවා කියලා. හරිද? සාමාන්‍ය දිනෙදා සිද්ධ වෙන දේවල්. I take the train to the office ඒ කියන්නේ මම ඔෆිස් එකට යන්නේ train එකෙන්. හරිද? ඒක සාමාන්‍යයෙන් සිද්ධ වෙන දෙයක්. හරිද? for facts. හරිද? කිසියම් කාරණා අපි දන්නම දේවල් dog has four legs. හරිද? බල්ලට කකුල් හතරක් තියෙනවා. හරිද? The president of the USA lives in the White House. USA president එයා කොහමද ජීවත් වෙන්නේ White House එකේ. for habits පුරුද්දක් විදියටද. අපි එතෙන්දි කිව්වා I brush my teeth twice a day. පුරුද්දක් විදියට මම දවසට දෙවරක් දත් මදිනවා. හරි නේද? දැන් මේ කියන්නේ number 4 four things that are always generally true. හරි නේද? four things කාරණා සඳහා that are always මොනවාද හැමදාටම නැත්නම් generally පොදුවේ තියෙන දේවල්. It rains a lot in winter. It rains a lot in winter. සාමාන්‍යයෙන් කියන්නේ වැස්ස වැඩි වෙනවා කොයි කාලෙටද? winter එකට in winter. It rains මෙතෙන් දැන් වැස්ස ගැන කියන්නේ rains අපි ඊට වඩා පොඩ්ඩක් අදහස වෙනස් කරන්න තේරුම සිංහල තේරුම a lot in winter කියලා කියන එක පැහැදිලිනේ winter සීතල කාලවලට ගොඩක් වයින්වද? සීතල කාලවලට ගොඩක් වහිනවා. අන්න හරි. lot in winter කිව්වේ සීතල කාලයට a lot ගොඩක් වහිනවා. it rains වර්ෂාව කියන්නේ වහින එක සීත කාලෙදී වැඩි කියන එක තමයි කියන්නේ. හරි නේද? එතකොට ඒක මේ generally true. ඒ කියන්නේ පොදුවේ පවතින සත්‍යතාවයක්. ඒ කියන්නේ දැන් මේක අපේ රටේදී අපිට මේක පොදු සත්‍යතාවයක් විදිහට අපිට ඒ තරම් අයිඩෙන්ටිෆයි නොවුනට වින්ටර් එකක් වෙන රටවල් වලදී වින්ටර් එක තියෙද්දි සාමාන්‍යයෙන් වැස්ස වැඩි කියන එකයි මේ කියන්න simple present tense පාවිච්චි කරලා තියෙන්නේ. It rains a lot in winter. The Queen of England lives in Buckingham Palace. The Queen of England lives in Buckingham Palace. මේකත් අපි දන්න සත්‍යයක් පොදුවේ දන්න දෙයක්. ඉතින් අර කලිනුත් අපි කිව්වා එකක් White House එක ගැන. දැන් කියන්නේ Buckingham Palace එක ගැන. මොකද රැජින ජීවත් වෙන නිවසට කියනවා Buckingham Palace කියලා. හරිද? ඒක Buckingham Palace මාලිගාව. එතකොට මාලිගාවට පැලස් කියලා කියන්නත් පුළුවන්. හැබැයි අපි තව ඔයගොල්ලෝ මාලිගාවට වචනයක් කලින් ක්ලාස් එකේදී දැනගත්තා. මොකද්ද ඒ? Castle. කාසල්. කාසල් කියන එකත් මාලිගාවට කියන එකක්. හැබැයි දැන් මෙතනට කාසල් කියලා කියන්න බෑ. බකින්හැම් කාසල් කියලා කියන්නේ නැහැ. මොකද ඉංග්‍රීසි වල යූස් වෙලා තියෙන්නේ නිතරම අපි පාවිච්චි කරන සම්ප්‍රදායානුකූලව පාවිච්චි කරන්නේ පැලස් කියලා. බකින්හැම් එකත් එක්ක කොයි වෙලාවටවත් අපි කියලා නැහැ බකින්හැම් කාසල් කියලා. හරි නේද? එහෙනම් අපි කියනවා බකින්හැම් පැලස් කියලා. හරිද? දැන් මේ සමහර දේවල් ඇයි එහෙම භාවිතා කරන්න බැරි කියලා මේ ඉංග්‍රීසි ලැන්ග්වේජ් එකේදී අහන්න එපා. මොකද හේතුව ඒක එහෙම පාවිච්චි කරන්න බෑ කියන එකට එන්නේ
එහෙම පාවිච්චි කරපු තැනකදී කවුරුවත් ඒකට hina වෙන්නේ හෝවත් වැරදි කියලා කියන්නේ නැහැ ඉංග්‍රීසි country එකකදී. නමුත් දැන් කවුරු හරි කිව්වොතින් the queen of England lives in Buckingham Castle කියලා කිව්වොතින් ඒකට කවුරුවත් UK වල ජීවත් වෙන මිනිස්සු hina වෙන එකක් නැහැ. හරිද? මොකද හේතුව මේක ලැන්ග්වේජ් එකක්. එතකොට ලැන්ග්වේජ් එකක් පාවිච්චි කරද්දී යම් ඒ මොනවාද? ඒ රටේ මිනිස්සු පාවිච්චි කරන්න හුරු වෙච්ච විදියට වඩා වෙනස් විදියට වෙන රටවල් වල අය ඒක පාවිච්චි කරන්න පුළුවන්. ඒක නිසා ඒකේ වැරද්දක් නැහැ. නමුත් අපි මේක වඩා හොඳයි ඒ වගේ තැන් අපි හොඳින් අඳුරගෙන භාෂාව පාවිච්චි කරද්දී ඒ දේවල් නිවැරදිව පාවිච්චි කරන එක. නමුත් දැන් ඒ රටේ මිනිස්සු දිගටම මේක ඉතිහාසයේ රෙජිනට බකින්හැම් කියන පැලස් එක හදපු කාලේ ඉඳලා මේක කියවුණා නම් බකින්හැම් කාසල් කියලා අද අපි ඉංග්‍රීසි භාෂාවේදී කතා කරන්නේ බකින්හැම් කාසල් කියලා. හරි නේද? හැබැයි වෙලා ඒ කියන්නේ මොනවා හරි හේතුවක් මත ඒ රටේ මිනිස්සු කතා කරලා තිබෙන්නේ මේක බකින්හැම් පැලස් කියලා. ඒක නිසා අද අපි ඉංග්‍රීසි ලැන්ග්වේජ් එක පාවිච්චි කරලා බකින්හැම් ගැන කියනවා නම් ඒක කාසල් නෙමෙයි පැලස්. The Queen of England lives in Buckingham Palace. හරි නේද? එංගලන්තේ මහරජින ජීවත් වෙන්නේ බකින්හැම් මාලිගයේ. හරි නේද? ඒක එතකොට නිරන්තරයෙන් වෙන දෙයක්. Things that are always. ඊළඟට බලන්න they speak English at work on. දැන් මෙතන මන් they කියන එක ඔයාලට පේනවද they කියලා? they කියන වචනේ පේනවද ඔයාලට? මම හිතනවා පේන්නේ නැහැ. පැහැදිලිව පේන්නේ නැහැ කියලා. හරිද? හැබැයි මෙතන හරි they කියන එක පේන්නේ නැත්තම් මෙතන තියෙන්න පුළුවන් වචන මොනවද කියලා මට කියන්න පුළුවන් නම් මෙතන යෙදෙන්න පුළුවන් වචන මොනවද කියලා we එන්න පුළුවන් තව you එන්න පුළුවන් they එන්න පුළුවන් නේ මොකද එකක් මෙතන ඔයගලන්ට පේනවා verb එක තියෙන්නේ singular ද plural ද singular ද plural ද plural. ඔව් හරි නේද okay දැන් මෙතන අපි දකිනවා the queen of England lives in Buckingham Palace. දැන් අපි මෙතන ඊළඟ sentence එකේ තමයි අපි විස්තර කරේ speak කියන verb එක තියෙන්නේ singular විදියටද එහෙම නැත්නම් plural විදියටද මෙතන තියෙන්නේ singular විදියට එහෙනම් sorry plural විදියට singular විදියට නෙමෙයි තියෙන්නේ plural විදියට මේක singular වෙන්න නම් මොකද්ද වෙන්න ඕනේ speak කියන තැන s කියන s අකුරකුත් යෙදෙන්න ඕන හරි නේද speak කියන එකට s අකුරකුත් යෙදෙන්න ඕන හරිද? එහෙමනම් speak කියන එකේ s අකුරක් යෙදුණා නම් අන්න අපිට කියන්න පුළුවන් she speaks English at work. ඒ වැඩ කරද්දි කතා කරන්නේ ඉංග්‍රීසි භාෂාවෙන් කියලා. He speaks English at work. හරි නේද? හැබැයි මෙතන දැන් අපිට පුළුවන් I කියලා පාවිච්චි කරන්න. බැරිද? පුළුවන්ද බැරිද? පුළුවන්. මොකද දැන් මේක speak කියන එකේ s අකුරක් නැහැ. ඒ නිසා මේක තියෙන්නේ බහුවචනේ plural verb එකක් විදියට. එහෙනම් අපිට කියන්න පුළුවන් I speak English at work. මම වැඩ කරද්දී ඉංග්‍රීසියෙන් තමයි
ඉංග්‍රීසි තමයි පාවිච්චි කරන්නේ. එහෙනම් අපිට කියන්න පුළුවන් we speak English at work. ඔයාලා මේ දැන් I we they මේ මොනවා පාවිච්චි කරත් ඔයාලා am is are මොනවා හරි දාන්න ඕනද? නැහැ. හරිද? They speak English at work. වැඩ කරන්නේ ඉංග්‍රීසි වැඩ කරද්දි කතා කරන්නේ ඉංග්‍රීසි භාෂාවෙන්. හරි. ඇතුළ දාන්න එළිය දාන්න යාලා. අපි බලමු verb conjunction and spelling සම්බන්ධව අපි දැනගෙන ඉන්න ඕන දේවල් මොනවාද කියලා. අපි දැන් මොනවාද conjunction කියලා කියන්නේ? සම්බන්ධක පද. අපි මේ sentences හදද්දී අපිට සමහර අවස්ථාවලදී පාවිච්චි කරන්න වෙනවා සම්බන්ධ කරන වචන සහ මේ අපි මේකට ඊට වඩා ලස්සන මේ සිංහල වචනයක් නැද්ද? conjunction කියන එකට නිපාත පද. නෑ අර කලින් කිව්ව එකේ තේරුම හරි. සම්බන්ධ වාචික. සම්බන්ධ වාචික. ඕකේ. හරි. කමන්නේ. දැන් මෙතෙන්දි කතා කරන්න අපි බලාපොරොත්තු වෙන්නේ දැන් ඔයාලා මෙන්න මේ කලින් කියපු මම දැන් කතා කරා අවස්ථා 4ක් ගැන ඒ ප්‍රධාන අවස්ථා 4ෙදී අපි සාකච්ඡා කරලා අවසන් කරා මොනවාද simple present tense එක පාවිච්චි වෙන ආකාරය ගැන. ඒ කියන්නේ මොන වගේ තැන්වලදීද simple present use වෙන්නේ කියන එක. හරිද? දැන් මේ ටික වලට දැන් මේ simple present වලට නම් අභ්‍යාස කිහිපයක්ම තියෙනවා කරන්න වැඩිපුර. හරිද? දැන් සම්බන්ධවාචී පද තියෙනවා මේ simple present tense වලදීම අපිට සමහර තැන්වලදී පාවිච්චි වෙනවා. අපි බලමු we form the present tense using the base form of the infinitive without the to. හරිද? අපි present tense වල පාවිච්චි කරද්දී base form එකේදී කොහොමද to කියලා දාන්න නැතුව අපිට සමහර දේවල් පාවිච්චි කරන්න පුළුවන්. අපි මේක example වලින්ම පැහැදිලි කරගනිමු. මම මේක දැන් විස්තර කරන්නේ නැහැ. In general, in the third person we add s in the third person. කවුද third person කියලා කියන්නේ? Example he she it. He she it. ඒ කියන්නේ අපි singular words අපි හඳුනා ගන්නවා third person එකේදී he she it කියන subjects. හරි නේද? දැන් අපිට එතන example එකේ පෙන්නනවා he speaks English at home. ඇය ගෙදරදී කතා කරන්නේ ඉංග්‍රීසි භාෂාවෙන්. he speaks English at home. ඔහු ගෙදරදී කතා කරන්නේ ඉංග්‍රීසි භාෂාවෙන්. She speaks English at home. අපිට දැන් it කියන එක පාවිච්චි කරලා it speaks English at home කියලා කියන්න පුළුවන්ද? එහෙම කියන්න නම් ටිකක් බොහොම ඇඩ්වාන්ස් ඇනිමල් කෙනෙක් ඉන්න ඕනේ. කියන්නේ එහෙ මෙහෙ යන හරිද? එයා ගෙදර ගියාම ඌ ඒ කියන්නේ යා නෙමෙයි. ඌ ගෙදර ගියාම ඉංග්‍රීසියෙන් කතා කරනවා නම් අපිට කියන්න පුළුවන් it speaks English at home කියලා. හරිද? එතකොට අපි හිතමු parrot කෙනෙක් හරි එහෙම නැත්නම් අර කතා කරන්න පුළුවන් සත්තු ඉන්නවනේ. ඒ වගේ කෙනෙක්. හැබැයි ඉතින් අපි ඒක generally කියනවා
එහෙම පාවිච්චි වෙන්නේ නැහැ. නමුත් අර ඔයගලන්ට he she it කියන එක third person singular words singular subject කියන නිසා තමයි අපි එතන ඒක එහෙම දීලා තියෙන්නේ. හැබැයි it කියන එක වෙනත් තැන්වලදී යෙදෙන අවස්ථාත් අපිට ගන්න පුළුවන්. අපි එහෙම තැනකුත් බලමු. දැන් කියනවා ඔයාලට the spelling for the verb in the third person differs depending on the ending of that verbs. For verbs that end in O, CH, SH, SS, X, OZ. හරි නේද? මොනවාද මේවා තියෙනවා නම් අපි ඇඩ් කරන්නේ කොහොමද? අර නිකම්ම verb එකට s අකුර දානවා වෙනුවට අපිට පුළුවන්කම තියෙනවා මොනවා කරන්නද? es කියන පදය es කියන එක verb එකට දාන්න. o අකුරෙන් නම් අවසන් වෙන්නේ. එහෙම නැත්නම් එහෙම නැත්නම් ඔයාලට ch වලින් නම් අවසන් වෙන්නේ. නැත්නම් sh වලින් ඒ වගේ අපිට ගන්න පුළුවන්. ඩබල් s වලින් හරි. දැන් o අකුරෙන් අවසන් වෙන එකකට අපිට මෙතන එක්සැම්පල් එකක් පෙන්නනවා. go goes. හරි නේද? go කියන එකට අපිට පාවිච්චි කරන්න පුළුවන් මොකද්ද? goes කියන එක. දැන් අපි දැන් අපි යනවා කියන එකට we go කියන එක කිව්වොතින් අපිට ඇය යනවා කියන එකට අපිට කියන්න පුළුවන් she goes. හරිද? දැන් මම කලින් ඔයගලන්ට එක්සැම්පල් එකක් කිව්වා. මම හැම සිකුරාදා දිනකම පහද ගාල්ලට යනවා කියලා. එතකොට එතෙන්දි කිව්වේ I go to Galle every Friday. එහෙනම් දැන් ඒ වගේ මට කියන්න පුළුවන් ඇය හැම සිකුරාදාවකම ගාල්ල යනවා කියලා කිව්වොතින් අපිට කියන්න පුළුවන් she goes to Galle every Friday. හරිද? දැන් බලන්න o අකුරෙන් අවසන් වුණු එකක් go goes. ch වලින් අවසන් වුණු එකක් catch catchers. wash washers. හරි නේද? ඒ විදිහට අපි බලමු kiss kissers. fixers. fixers. bushers. මේක bushද bushද? bush. bush කියන එකේ meaning එක මොකද්ද? පඳුරු. ඒ bush මොනවාද bush මොකද? පඳුරු පඳුර. bush. ඔයාලා පඳුර. කියන්නේ bush. පඳුර කියන එක bush. ඒ bush නේද bush. ඔව්. මෙතන කියන්නේ පඳුර කියන අදහස නෙමෙයි. මේක මෙතන දැන් ඔයාලට දාලා තියෙන්නේ අනිවාර්යයෙන්ම පඳුර ගැන කියන්නවත් පුළුවන්ද මෙතෙන්දී? බෑ. මොකද මෙතන කතා කරන්නේ verb එකක් නෙමෙයි. එතකොට ඒකත් එක්ක සම්බන්ධයක් නැහැනේ. මෙතෙන්දී අපිට මේ bush කියන එකෙන් අදහස් කරන්න පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ මේ මර මීමැසි සද්දේ. මීමැස්සන්ගේ සද්දෙට ගුමු ගුමු නාදෙට කියන bush කියලා. ඒක හැබැයි බලන්න හරියට ප්‍රොනවුන්සින් එක බලන්න bushද bushද කියලා. සර්. හා බෂ්. bush හරි නේද? ඊළඟට දැන් මේක තව දෙයක් කියනවා මේකෙන් අර ගොමු ගොමු නාදයට අමතරව ටිකක් අපි නිකන් එඩිටර් ක්‍රියාවක් වගේ දෙයක් කරන එකකට බෂ් කියලා කියනවා.
අපි ඒ ගැන තව මොන හරි එක්සැම්පල් එකකින් බලමු අවස්ථාවක් එනවද කියලා. ඔයගොල්ලෝ මතක තියාගන්න. ඔව්. හරි. ඊළඟට අපි බලමු for verbs that end in the consonant. We remove the y. ඒ කියන්නේ consonant letter එකක් එක්ක y අකුර තිබුණොත් we remove the y and add ies. දැන් ඔයගොල්ලන්ට consonant letter එකකුත් එක්ක y එකක් තිබුණොත් බලන්න marry කියන එකේ අවසාන අකුරු දෙක මොකක්ද? r y. එහෙනම් r කියන්නේ consonant letter එක. මොනවාද? ව්‍යංජන අක්ෂරයක්. consonant letter එක. දෙකම ව්‍යංජන වගේනේ. consonant ව්‍යංජන. okay. එතකොට r අකුර consonant letter එකක් නිසා අපිට ඒ අකුරු දෙකම හරි consonant letter එකකුත් එක්ක y එකක් තියෙන නිසා අපි y අකුර අයින් කරලා මොකක්ද එකතු කරන්නේ? ies. එහෙනම් marry marries. study studies. හරි නේද? එතකොට dy මෙතන යෙදිලා තියෙන consonant එකකුත් එක්ක බලන්න carry carries. රැගෙන යනවා. worries worry worries. හරි නේද? worry කියන්නේ මොකද්ද? කනගාටු වෙන. කනගාටු වෙනවා. එතකොට worries කියන එකේ කනගාටු වුණා. කනගාටුව ඒ කියන්නේ කනගාටු වුණා. ඒ කියන්නේ දැන් වෙන්න ඕනේ මොකද්ද? worry කිව්වම ඒක plural, worries කිව්වම මොකද්ද වෙන්නේ? සිංගියුලර්. singular singular වෙන්න ඕන. එතකොට singular idea එකක් තමයි එහෙනම් එතෙන්දි එන්න ඕනේ. ඇය දුකටපත් වුණා. ඇය ඒ කියන්නේ sorry මේ past tense ඕනේ නැහැ. මොනවාද අපි present simple නිසා ඇය ඒ ගැන දුකෙන් ඉන්නේ. she worry about she worries about That. this that that okay she worries about that ඒ ගැන ඇය දුකින් ඉන්නේ. හරි නේද? එහෙනම් දැන් ඔයාලට දැන් කලින් කිව්වේ මොකද්ද? consonant letter එකකුත් එක්ක y තිබුණොතින් y අකුර අයින් කරලා ies දාන්න කිව්වා. හරිද? දැන් අපි කියනවා for verbs that end in a vowel plus y. ඒ කියන්නේ ස්වරාක්ෂරයකුත් එක්ක y එකක් යෙදිලා තියෙනවා නම් ඔයාලා we just add s. ඒ කියන්නේ y එක අයින් කරන්නේ නැතුව just add කරන්නලු s අකුරක්. මොනවාද? play කියලා කියන්නේ අවසාන අකුරු දෙක බලන්න ඒ අකුර ස්වරාක්ෂරයක් vowel letter එකක්. එතකොට vowels එකකුත් එක්ක y අකුර තියෙන්නේ. එනම් plays. enjoy oy enjoys. say say says. එහෙමනම් හරිද? එහෙමනම් අපිට singular කරන්න අපි බලමු කවුද 190 කියලා. මොකද ඒකත් අපිට අඳුරගෙන තියාගන්න එක වටිනවනේ නේ. ඇයි මයික් ඔෆ් කරගන්න බැරි කියන එකට? 190. ඔව්. දැන් ඔයාලා කාර්ය බහුල තමයි. 190. හරි? සදර්න් ප්‍රොවින්ස් එකේ නම ගියපු සමිතියක් නේ. හරි? ලංකාව පුරා එන තැනක් නේ. එතකොට ඔයාලා වගකීම් සහිත රාජකාරිවල ඉන්නේ. ඒක නිසා
පොඩ්ඩක් පරිස්සම් වෙන්න බබාලත් එක්ක ක්ලාස් එකේ ඉද්දි. හරි. එහෙනම් අපි දැන් මේ සිංගියුලර් ඒ කියන්නේ ප්ලූරල් verb එකක් සිංගියුලර් කරන්න ක්‍රම දෙකක් ඔගොල්ලෝ අඳුරගත්තා. මොනවාද ක්‍රම දෙක? කොහොමද අඳුරගත්තේ? කොහොමද අඳුරගත්තේ? consonant ඔව් කොන්සනන්ට් ලෙටර් එකකුත් එක්ක y එක තිබුණා නම් මොකද කරේ? IES set කරනවා. IES ඇඩ් කරා. vowel එකකුත් එක්ක y එක තිබුණා නම් S set කරනවා. S ඇඩ් කරා. අපි ආපහු ලස්සනට කියමුද? කොන්සනන්ට් එකකුත් එක්ක y එක තිබුණා නම් මොකද කරේ? IES set කරනවා. ඔව් ඒක IES ඇඩ් කරන්න කලින් මොකද කරේ? y එක remove කරලා y එක ඉවත් කරලා තමයි IES දැම්මේ. හරිද? කොන්සනන්ට් එකත් එක්ක y එක තිබිච්ච වෙලාවෙදි කරේ මොකද්ද? y එක අයින් කරලා IES ඇඩ් කරා. හැබැයි vowel එකත් එක්ක y එක තියෙනකොට මොකද්ද අපි කරන්නේ? y එක තියෙද්දි s ඇඩ් කරා. හරි නේද? normally plural verb එකක් singular කරන්න අපි පළවෙනියෙන්ම කරන්න පුළුවන් දේ මොකද්ද? general දේ S එකක් එකතු කරන එක. හරි නේද? ඊළඟට අපි තව තැනකදී ඉගෙන ගත්තා O වලින් අවසන් වෙනව නම් verb එක, SH වලින් අවසන් වෙනව නම් verb එක, CH වලින් අවසන් වෙනව නම්, X වලින් අවසන් වෙනව නම් ඔය වගේ ලොකු ප්‍රමාණයක් කිව්වා. එහෙම අවසන් වෙන වෙලාවකදී මොකද්ද කරන්න පුළුවන් වෙන්නේ? අපිට ES කියන එක ඇඩ් කරන්න පුළුවන්. go goes, wash washes, ඒ ආපු විදිය. double S තිබුණත් ඒත් අපිට කරන්න වෙන්නේ ES දාන්න වෙන එක. අපි ආපහු ඒක මතක් කරගනිමුද? ES දාන්න පුළුවන් මොන වගේ තැන් වලටද කියලා අපි බලමු. O CH SH SS X Z. හරි නේද? එහෙමනම් අන්නේ ටික ES දාන එක. අපි IES දැම්මේ මොනවාද? කොන්සනන්ට් එකයි y එකයි තියෙනව නම් IES දැම්මා. vowel එකයි y එකයි නම් අපි s එකක් දැම්මා. හරි. ඒ අතරේ ඔයගොල්ලන්ට මේක නෙගටිව් ෆෝම් එක ගැනත් අපි කියමු. මේක simple present tense එක දැන් ඔයාලගේ book එකේ හරි ලස්සනට මේක විස්තර කරලා දීලා තියෙනවා. section 8 යටතේ book එක තියන අය බලන්න the simple present tense කියලා දීලා ඔයගලන්ට මේක affirmative, negative, interrogative කියන forms තුනෙන්ම දීලා තියෙනවා. I write මොනවාද? affirmative form එකේ I write මම ලියනවා. හරිද? negative එකෙන් මතක තියාගන්න verb එකයි subject එකයි අතරට එනවා don't කියන පදය. මොකක්ද එන්නේ? don't කියන පදය එනවා. ඒ කියන්නේ do not කියන එක කෙටි කරලා අපි පාවිච්චි කරනවා don't කියන එක. හැබැයි I don't උනාට මොනවාද? මේක singular වෙද්දී she doesn't. Oh, she doesn't. He doesn't. It doesn't. හරි නේද? එහෙනම් I don't, we don't, you don't, they don't. එහෙනම් අපි plural subject එකක් එක්ක අපි use කරන්නේ don't කියන එක. නමුත් ඔකලෝ singular subject එකක් එක්ක use කරන්න ඕනේ මොකද්ද? doesn't කියන doesn't කියලා තමයි පාවිච්චි කරන්න ඕනේ. දැන් ඔයාලට මේ නැත යන අර්ථය ගන්න එකට modal verbs දීලා තියෙනවා. මම මේක මේ වෙලාවේ modal verbs කතා කරන්නේ නැහැ. can, might, should වගේ දේවල්. මොකද මම ඔයගලන්ට වෙනමම lesson එකක්
modal verbs කතා කරනවා. ඊට පස්සේ ඔයගලන්ට mix up sentences දෙනවා අභ්‍යාස විදියට. හරි නේද? දැන් බලන්න මේකෙදි we don't හරි නේද? we use don't කියන එක. IUV they පාවිච්චි කරන්නේ don't. හරිද? දැන් එහෙමනම් අපි බලමු ඔයගලගේ section 6 යටතේ the simple present tense start කරද්දිම දීලා තියෙනවා I write I do not write. ඒ කියන්නේ affirmative sentence එක මොකද්ද? I write. negative form එකෙන් කොහමද? I do not write. හරිද? interrogative Do I write? do I write. do I write. හරි නේද? බලන්න දැන් අපිට මේ මුළු tenses ඉගෙන ගන්න හැම වෙලාවකම අපිට subject එක දිහා බැලුවට පස්සේ කී දෙනෙක් මතක් වෙන්න ඕනද? subject එක දිහා බැලුවට පස්සේ කී දෙනෙක් මතක් වෙන්න ඕනද? subject එක දිහා බැලුවම 4 දෙනෙක්. තුන් දෙනෙක්ද? 3 දෙනෙක් නේ. තුන් දෙනෙක්. කවුද තුන් දෙනා? objective pronoun එක. නෑ. කවුද තුන් දෙනා? First, first person, second person, third person. third person. උත්තම පුරුෂ මධ්‍යම පුරුෂ, පුරුෂ. ප්‍රථම පුරුෂ. නේද? ඕනම sentence එකකට අනිවාර්යයෙන්ම subject එක දිහා බලලා ඔය විදියට ගන්න පුළුවන්. එක්ක I use වෙයි, එක්ක we use වෙයි, එක්ක she he she it use වෙන්න පුළුවන්. එක්ක you use වෙනවා. හරි නේද? එතකොට මෙන්න මේ subject දිහා බලලා. හරිද? ඊළඟට මුළු sentence එක දිහා බලලා ඔයගලන්ට කියන්න පුළුවන් මේ sentence එක අපිට මොනවාද? affirmative sentence එකක් විදියට ලියන්නත් පුළුවන්. negative form එකෙන් ලියන්නත් පුළුවන්. interrogative form එකෙන් ලියන්නත් පුළුවන්. හරි නේද? ඔය අතරේ ඔයගලන්ට තව දෙයක් කරන්න පුළුවන්කම තියෙනවා. subject එක දිහා බලලා sentence එක build up කරද්දී verb එක singular plural කියන දේ ගැන ඔයගලන්ට අවධානය ගන්න වෙනවා. හරි නේද? ඉතින් මෙන්න මේ කියන first person, second person, third person කියන එක දැන් ඔයගලන්ට හොඳටම ටිකක් අවබෝධ වෙලා තියෙන්නේ. එහි මම අර හොඳටම ටිකක් කියලා කිව්වේ. ඒ කියන්නේ ඔයගලන්ට ඒක හොඳටම ඔයගොල්ලෝ දන්නවා. හැබැයි මතක තියාගන්න මේක අපි exercise ඔයගලන්ට කොච්චරක් තියෙනවද කරන්න? exercise මේ ක්ලාස් එකේ 110. 110 වලින් මම අර last 10 මම අයින් කරා. හරිද? ඒක නිසා දැන් මම කියලා තියන්න මොකද මම ඒක ඔක්කොම ටික හරි ගස්සලා ඉවර කරා. ඒ නිසා අපි ඔක්කොම exercise කරනවා 100. හරිද? අපි බලමු ඊටු 10 time එක අපිට තියෙන විදියට. හරිද? අපිට 100 exercises තියෙනවා. එතකොට අපි දැන් ඉන්නේ කීයේද? 6. ඔව් දැන් 17 වල තමයි ඉන්නේ. ඔයගොල්ලෝ දැන් 17 අවසන් කරලා තියෙන්නේ. හරිද? එතකොට හෙට දවස වෙනකොට ඔයගොල්ලෝ මොනවාද? 23 දක්වා යනවා. හරිද? 17 එක පැහැදිලි කරාද? මොනවාද? 17 එක පැහැදිලි කරාද සර්? නෑ. පැහැදිලි කරේ නෑ. ඔයගොල්ලෝ එක පොඩ්ඩක්වත් බය නැතුව ඉන්න මේ දැන් මට මැසේජ් දීලා තියෙනවා මේ 17 එකේ ඔයගොල්ලන්ට පැහැදිලි නොවන ඒ කියන්නේ එක්සර්සයිස් එක කියලා දෙන්න කියලා මට දාලා තිබුණා මම මේක 17 නෙමෙයි ඔයගොල්ලන්ට ප්‍රශ්න තියෙනවා කියලා දාලා තිබුණේ 18 වල 17 18 වල ඕකේ ඒ කියන්නේ ඔයගොල්ලෝ වරි වෙන්න එපා දැන් මම ඔයගොල්ලොත් එක්ක ඉන්නවා නම්බර් 16 වල ඉඳලා තාම මම කියලා දීලා නැහැ. හරිද? එහෙනම් 16 එක්සර්සයිස් එක කියලා දෙනවා, 17 කියලා දෙනවා, 18 කියලා දෙනවා. ඉතින් ඒක නිසා ඔයගොල්ලන්ට ඒ ටික කියලා දෙන තුරු මේ
section number 6 දැන් අපි lesson එක කරපු නිසා ඕගොල්ලන්ට සිද්ධ වෙනවා එතන 18 වලින් පස්සේ 19 20 21 22 23 කියන exercises වලට යන්න මම ඒකට පොඩ්ඩක් time දෙනවා බය වෙන්න එපා. ඒ කියන්නේ හෙට දවසෙන් මේක ඉවර කරන්න ඕනේ නැහැ. නමුත් ඔයගොල්ලන්ට ඉඩ ලැබෙන විදියට ඔයගොල්ලෝ වැඩේ අවසන් කරන්න. හරිද? මේකේ දීලා තියෙනවා ඔයගොල්ලන්ට අපම ඒකයි මම කිව්වේ මොකද්ද? මොනවාද මම කිව්වේ? singular plural first person second person third person ඊළඟට තව මොනවාද අපි දන්න දේවල් තියෙන්නේ? affirmative negative interrogative මේ ටික ඔයගොල්ලෝ දන්නවා හොඳටම ටිකක්. හරිද? ඇයි ටිකක් වෙන්නේ? මොකද දැනට බේසික් ලෙවල් එකේ මේ sentences use වෙනවා නම් ඔයගොල්ලන්ට ටක් ගාලා කියන්න පුළුවන් මේක singular sentence එකක්. මේක singular මේ first person singular sentence එකක්. හරිද? මේක second person singular sentence එකක් කියලා. අපි ඒ වගේ හඳුනා ගන්න පොඩි අවස්ථාවකුත් sentences 10ක් දීලා අපි අභ්‍යාසයක් කරමු. එතකොට ඔයගලන්ට පුළුවන් ඒක මතක තියාගන්න. ඔයාලගේ අර chart එක ඔයගොල්ලෝ දැම්මට පස්සේ ටිකක් ඔයගලන්ට ඒක pronouns වලට විතරක් නෙමෙයි ඒකෙන් පොඩි idea එකක් ඔයගලන්ට ගන්න පුළුවන් වුණා අර මොනවාද person පිළිබඳව. හරිද? ඒ කියන්නේ උත්තම පුරුෂද මධ්‍යම පුරුෂද ප්‍රථම පුරුෂද කියන එක ගැන. හරි. එහෙනම් දැන් බලන්න ඔයාලට මේ section 6 යටතේ තියෙනවා affirmative ඒ වගේම negative interrogative. එතකොට මම ඒකේ අවස්ථා ටික පැහැදිලි කරලා අවසන් කරන්නම්. simple present යටතේ I write affirmative negative I do not write නැත්නම් I don't write interrogative do I write හයි නේද affirmative එකේ අපි කිව්වතින් you write කියලා කිව්වතින් එතකොට අපිට කියන්න වෙන්නේ you write you do not write do you write හයි නේද ඊළඟට අපි he she දාලා කිව්වොත් එහෙම අන්න ඔයගලගේ verb එක right වලට මොකද්ද වෙන්න ඕනේ s අකුරක් යෙදෙනවා he writes ඊළඟට negative එකේදී වෙනවා don't නෙමෙයි අපි පාවිච්චි කරන්නේ does කියන එක එහෙනම් අපි කියනවා he does not write එහෙනම් අපි interrogative එකත් ඒ අනුව වෙනස් වෙනවා Does he write? does he write හරිද he she දෙකටම ඔක අපි ওই විදිහට පාවිච්චි කරනවා හරිද කොහොමද උනේ he writes එක්ක she writes එහෙම නැත්නම් අපි නෙගටිව් කරනවා කොහොමද He does he not. does not write She does not write. දැන් මතක තියාගන්න දැන් affirmative form එකේදී she writes ඒ සකුර තිබුණ verb එකට හැබැයි ඔයගොල්ලෝ she does not write the writes the Right. negative form එකේදී මතක තියාගන්න verb එක singular වෙන්නේ නැහැ හරිද එතන verb එකේ එන්න ඕනේ write කියලාමයි හරි නේද she does not write හරිද මොකද ඒක අර singular වෙන එක does වලින් අපි දුන්නා ඒ නිසා අනිත් එක අපි කලිනුත් දන්නවා අපි negative form එක අපි කතා කරානේ කොතෙන්දද present continuous tense වලදීත් ඔයගොල්ලෝ බලන්න negative form එකේදී අපි වෙනස් කරේ නැහැ හරිද ඊළඟට අපි interrogative එක ගන්නවා does he write
does he write නැත්නම් does she write ඒකෙදිත් s අකුර යොදලා නැහැ. හරි නේද? එහෙනම් s අකුරයක් යෙදුවේ මොනවාද? affirmative form එකේදී විතරයි. එහෙනම් දැන් we කියලා ගත්තොතින් අපි we write, we don't write, do we write? You කියලා ගත්තොත් එහෙම you write, you don't write, do you write? එතකොට you කියන එක ඒක වචන විදියටත් පාවිච්චි වෙනවා, බහු වචන විදියටත් පාවිච්චි වෙනවා. හැබැයි මේ දෙකේදීම verb එක කොහොමද තියන්නේ අපි? singular ද plural ද? plural. ඔයා කියලා කිව්වත්, ඔයාලා කියලා කිව්වත් අපි පාවිච්චි කරන්නේ you කියලා ඉංග්‍රීසි වලින්. එතකොට ඔයා කියන සිංහල එකටත් අපි verb එක තියන්නේ plural වලින්. ඔයාලා කියන එකට verb එක තියන්නේ plural වලින්. එහෙනම් you write, you don't write, plural වලින්. do you write? හරි නේද? ඊළඟට ඔවුන් නම් ඒත් අපි plural subject එකක් තියෙන්නේ. They write, they write, they don't write, do they write, do they right. write? එහෙනම් මෙන්න මේ කියන rhythm එක, මේ කියන sentence rhythm එක ඔයගොල්ලෝ අල්ලගත්තොත් අපට වැඩි ඈතක් නොගිහින් අපිට මේ English language එකේ basement එක අවසන් කියලා එන්න පුළුවන්. මේ ඉන්නේ simple present tense එකේ. එතකොට මේ සරල වර්තමාන කාලයේ වාක්‍යයක් ඔයාලට ලියා ගන්න පුළුවන් තැන එනකොට අපිට මේ foundation එක complete කරගන්න පුළුවන්. හැබැයි දැන් මේක ඔයාලට නිවැරදි කරගන්න නම් exercise ඔයගලන්ට exercise number 19, 20, 21, 22, 23 දක්වා කරන්න ඕන. ඒ ටික ඔයාලට ඕන කරන්න මම පවරනවා. හරිද? හැබැයි ඔයගොල්ලෝ මේ section 6 වලම තියනවා four verbs කියලා. ඒක ඔයගොල්ලන්ගේ Wednesday lesson එක. හරි නේද? ඒක කරන තුරු ඔයගොල්ලෝ 23B කියන part එක කරන්න එපා. හරි නේද? ඔන්න අද වෙලාව 9:29යි නැත්නම් 9:30යි. ඔන්න අද මොනවාද? විනාඩි 30කට කලින් ක්ලාස් එක අවසන් කරනවා. හරිද? දැන් ඔයාලා මතක තියාගන්න ඕන මේ simple present tense පාවිච්චි වෙන අවස්ථා ගොඩක් අපි කතා කරා. ඒ කතා කරපු දේවලුත් එක්ක ඔයාලා මේ අභ්‍යාස කිහිපයක්ම තියනවා. මොකද ඒ අභ්‍යාස කිහිපයක් ඔයගලන්ට දීලා තියෙන්නේ වෙනස් විදියට ඔයගලන්ට language එක හොඳින් අවබෝධ කරගන්න පුළුවන් විදියට. ඒ නිසා ඒ වෙනස් අභ්‍යාස ඔක්කොම ඔයාලා කරන්න අවශ්‍යයි. හරි. මම වාක්‍ය කිහිපයක් ඔයාලට නැවත වතාවක් කියලා ඒ වාක්‍ය පාවිච්චි වෙන තැන් ගැන මොනවාද කොහොමද වුනේ කියන එකත් පොඩ්ඩක් විස්තර කරලා අපි ක්ලාස් එක නතර කරමු. සමහර අයට නිකන් හිතට මදි වගේ පැය භාගයක් කලින් පන්තිය නතර කරන්න හදන එක. හරි නේද? හරි. මම කිව්වා මම හැම සිකුරාදකම ගාල්ලට යනවා කියලා. මම හැම සිකුරාදකම ගාල්ලට යනවා කියලා. කොහොමද කිව්වේ? කොහොමද කිව්වේ? I go every Friday. ඔව්. දැන් I go කියන එක ඕන මම යනවා කොහටද යන්නේ? to goal. goal කියන එක කියද්දි කියන්න ඕනේ අපි to goal. I go Every to goal Friday. Friday. I go to goal every Friday. හරිද?
දැන් ඕකම කියන්න ඕන ඇය හැම සිකුරාදකම ගාල්ලට යනවා. She goes She goes Friday. to ඔව් school. අන්න එතෙන්දී අපි පළවෙනියෙන් කියනවා she goes මොකද අපි she කියන එක subject එක singular නිසා go කියන verb එක අපි singular කරගත්තා es දාලා she goes කොහටද to go every Friday. හරි මට කියන්න ඕන ඇය ආදරෙයි මට. She loves. She loves to me. ඇය ආදරෙයි ඇය She නම් loves. she Loves to me. ආදරෙයි Loves. loves To me. to me. ඇය ආදරෙයි මට. She loves to me. ඔව් දැන් to ඕනමද? he loves me she loves ඔව් ඇය ආදරෙයි මට කිව්වම she loves me කියලා කියන්න පුළුවන්. හරිද? ඇයට ආදරෙයි කියන්න ගියා නම් ඔයාලා to දාගත්තට කමක් නැහැ. හරි? මං කිව්වේ ඇය ආදරෙයි මට. She loves me. එහෙනම් She loves me. she loves me. හරිද? she loves me. අම්මා ආදරෙයි මට. මම අම්මට ආදරෙයි නෙමෙයි. Mother loves me. mother loves me. Me. හරිද? ඔහු එනවා මෙහි හැමදාම. She came. She comes Okay. here ඔව් every day. මොනවාද? Here every day. මේ ඉන්නේ අපි මොන කාලෙද? She comes here. Vartaman. සරල වර්තමාන කාලේ. He comes every day. he comes Here every day. here every day. ඔව් every day කියන එක අවසානටම දාගන්න නැත්නම් මුලටම දාන්න වෙනවා. ඒක නිසා he comes here every day. හරි නේද? එහෙනම් මම ඔයාව විශ්වාස කරනවා කියලා කියන්න නම් I believe you. ආ I trust. Believe you. ඔව් ප්‍රශ්නයක් නැහැ. එක්ක believe කියලා දාන්නත් පුළුවන්. trust කියලා දාන්නත් I පුළුවන්. trust me. I believe you. I trust you. හරි නේද? හැබැයි දැන් ඕකම ඔයාලා ඇයට මාව විශ්වාසයි කියලා කියන්න ගියොත් Who believes me? she believes me. හරි නේද? මම ඔයාට ගරු කරනවා කියලා කියන්නේ I respect you. I respect You. you. මම ඔයාව විශ්වාස කරනවා I trust you. මම ඔයාට ආදරෙයි I love. I love you. මම අපි කැමතියි ඔයාට I like. I like you. We like we like you. you. මම ඇත්තටම ඔයාට ආදරෙයි කියලා කියනවනම් I truly I really love you. love you. හ්ම් I really love you. ඔව් I ඒ love කියන්නේ you. භාවිතයේ ගොඩක් ජනප්‍රිය එන්නේ මොකද්ද? I I truly love really you too. love you. I really love you. එතෙන්දි මතක තියාගන්න ඔයාලට බලන්න අර really කියන වචනේ අපි පාවිච්චි කරලා තියෙන්නේ I ඒ කියන්නේ subject එකයි verb එකයි අතරට. ඒ වගේ පාවිච්චි වෙන දැන් මොකද හේතුව අපි අර දැන් everyday වගේ එකක් නෙමෙයිනේ. හැබැයි දැන් ඕකම අපි කිව්වතින් එහෙම සාමාන්‍යයෙන් ඔහු මෙහෙනවා කියලා කිව්වතින් සාමාන්‍යයෙන් කියලා කියන්නේ usually he comes Here. here. නේද? usually he comes here. සාමාන්‍යයෙන් ඔහු එනවා මෙහෙ.
හරි. ඔන්න ඔය වගේ අපිට තව මේකේ කතා කරන්න පුළුවන් අවස්ථා තියෙනවා. මම හිතනවා අපි මේ තියෙන ප්‍රමාණෙත් එක්ක අපි එක්සර්සයිස් ටික කරමු. ඒ වගේම එක්සර්සයිස් ටික සාකච්ඡා කරද්දී අපි මේක තවත් සිම්පල් ප්‍රසන්ස් ටෙන්ස් පාවිච්චි කරද්දී එන්න පුළුවන් අවස්ථා ගැන අපි ඒකෙදි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙමනම් අදට අපි පන්ති අවසන් කරනවා. අද ගොඩක් අය දැන් මේ වෙනකොට අභ්‍යාස කරලා හොඳ මට්ටමින් ඉදිරියට එනවා. ඒ වගේම අර වැඩ නොකර හිටපු ටීම් එකක් හිටියා. ඒගොල්ලෝ දැන් ඒ කියන්නේ මොනවා හරි මං කියන ඇක්ටිවිටීස් කරලා ඉවර වුණාට පස්සේ මට WhatsApp කරනවා. ගොඩක් හොඳයි. සමහර අය voice message එක දාගන්න අද ෆෝන් එක හදාගන්න උණු අය හිටියා. try කරන්න. මොකද මම දැන් voice message එක නම් එවපු නැති. ඒ කියන්නේ මම මේ කියන්නේ තාම my house voice message එක ගැන. ඒක එවපු නැති අයට මම හොය මේකලන්ට message දානවා. මොකද මට ඒක පොඩි තහවුරුවක් අවශ්‍යයි. හැමෝම voice message එක එවන්න පුළුවන් කියන එක. ඊට පස්සේ අපිට තව ගොඩක් වැඩ කරන්න තියෙන නිසා. හරි. එතකොට ඔයාලා දැන් මේ ක්ලාස් එක අවසන් වුණාට පස්සේ පොත් නැති අය ඉන්නවනේ. එහෙනම් මම දැන් ක්ලාස් එක නතර කරලා ඔයගොල්ලන්ට මේකේ තියෙන exercise number 19 20 21 22 23 කියන ටික ෆොටෝ කරලා group එකට දාලා ඉන්නම්. එතකොට ඔයාලට අද රාත්‍රියේම හෝ නැත්නම් හෙට early morning හරි එහෙම නැත්නම් හෙට office time හරි ඔයගොල්ලන්ගේ වැඩ ටික කරගෙන යන්න. Wednesday වෙනතුරු chance එක තියෙනවා. මම කාටවත් WhatsApp එකට මට දාන්න කියලා මුකුත්ම කිව්වේ නැහැ. හරි? ඒ නිසා කවුරුවත්ම දාන්න එපා. ඔන්න දැන් දාන්න එපා කියන එකටත් කියලා බලනවා. ඒක හරියට අහගෙන හිටියද එහෙම දාන්න නැතුව ඉන්නවද කියලා. හරි නේද? ඒක නිසා මට Wednesday වෙනතුරු මුකුත් messages දාන්න එපා. හැබැයි අර කලින්ම කරපු exercises මොනවා හරි දැන් මං 3ක් ලකුණු කරගත්තනේ. ඒ කියන්නේ අර ටේබල් එක දැම්මේ නැති කවුරු හරි ඉන්නවනම් අන්න ඒක මට එවන්න ඕන. ඒක දාපු නැති අය. my house කියන voice message එක දාපු නැති අය තාමත් ඉන්නවනම් එවන්න. මම මේ කියන්නේ දැන් මම ලකුණු කරලා තියෙන්නේ ඔයගලන්ට එවන්න කිව්වේ අවස්ථා 3කදී. ඒ අවස්ථා 3 ඇරෙන්න දැන් අලුතෙන් දේවල් මොනවත් මට එවන්න එපා. මම එහෙම එවන්න ඕන එකක් තියෙනවනම් ඔයාලට බදාදා ක්ලාස් එක ඉවර වුණාම කියනවා මෙන්න මේ අහවල් එක්සර්සයිස් එක නැත්තම් අහවල් දේ ඔයගොල්ලෝ voice message එකක් විදියට හරි ඒ විදියට එවන්න කියලා. හරි. එහෙමනම් good night. Good night, sir. Thank you, sir. Good night. So thank Good night, sir.